භාග්‍යවතුන් වහන්සේ මේ කිරියාහාර තලියත් අරගෙන නේරංජනා නදිය ළඟට නික්මිලා බෝසතාණන් වහන්සේ නේරංජන නදියෙන් පැන් සැනහිලා මේ කිරිපිඩු ටික 49ක් පිඩු බවට පත් කරලා වළඳලා හන්තලිය ගඟට දාලා අදිෂ්ඨාන කළා. හැබැවින්ම ලෞතුරා බුදු බෝ ලැබෙනවා නම් මේ තලිය ප්‍රාතිහාර්ය දක්වන්න ඕනේ. පහළට ගලන ජලයේ උඩුගම්බලා යන්න ඕනේ. බෝසතාණන් වහන්සේගේ හිතට අනුව ක්‍රමක්‍රමයෙන් මේ තලිය උඩුගම්බලාම ගමන් ආරම්භ කළා. නාගලෝක යනකම් පස්සේ තලිය මහසාගරය යටින් ගමන් කළා. නාගලෝකෙට මේ තලිය වැටුණා. ඒ වැටෙනකොට හඬක් ලැබුණා. ඒ මොකද මෙතන තියෙනවා තව තලි කීපයක්. ඒ කාගේ තලිද? කකුසඳ, කෝණාගම, කාශ්‍යප කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ තලි තුනම මෙතන තියෙනවා. ඒක උදට මේ වැටුනේ 4 වෙනි තලිය. එතකොට ඇහෙනවනේ හඬක්. රත්තරන් උනත් යකඩ ගැටෙනකොට ඇහෙන හඬ. හැබැයි ඒ හඬ මොනවද කියා පාන්නේ? ඒක තමයි අපායේ දොරවල් වහන හඬ. ඒක තමයි නිවනේ දොර ඇරෙන හඬ. ඒක තමයි දෙව්ලොවට පාර කැපෙන හඬ. ඒක තමයි බඹලොවට යන හඬ. ඒක තමයි සත්‍යයා සංසාරයෙන් එතර කරන හඬ. මේ හඬ අහලා මහකොළ නාගරාජයා නාගයින් 500ක් එක්ක නදී තෙරට ආවා. පළමුද පෙරේද ඊයේත් අද බුදුරු බුදු වෙනවා. මේක බුදු පෙරහැරක්. එහෙම හිතාගෙන මේ බුදු අසිරිය බලන්න හිතාගෙන මනුස්ස ලෝකෙට ආවා. බෝසතාණන් වහන්සේ ගඟෙන් ඈතර වෙලා සොත්තිය බ්‍රාහ්මණ දුන්න කුසතන ටිකත් අරගෙන දෙවියන් විසින් අපූර්වට සුදු වෙලි අතුරලා මල් පාවඩ දාලා පහන් පත්තු කරලා පුන් කලස් තියලා තොරන් බැඳලා සකසලා සිටිච්ච දිව්‍යමය මාර්ගයෙන් බෝධිරාජයන් වහන්සේ ගාවට වැඩියා. ඒක දිව්‍යමය මාර්ගයක් දෙවියනි හැදී. බෝසතාණන් වහන්සේ රියම් 50ක් උසයි. හොඳ තරුණයි. අවුරුදු 35යි බෝධි වයස. බෝසතාණන් වහන්සේ උපන්න දවසේමයි ඉපදුනේ. රිදීවන් කඳ අතු 5කට බෙදලා බෝධින් වහන්සේ දිහා හොඳට බලලා අලුතෙන් ලියලලා බෝධින් වහන්සේ වටේට 3 වතාවක් දක්ෂිනාවර්තව ප්‍රදක්ෂිනා කරලා බැලුවා කොයි පැත්ත බලාගෙන වාඩි වෙන්නද ලෞතර බුද්ධත්වයේ වෙන්නේ. හැම පැත්තම බැලුවා පූර්ව දිහාව හැර මේ මහ පොළොව හෙලවෙනවා වගේ සුදුසු නෑ කියලා කියන්නේ මේ පැත්තට වාඩි වෙන්න. නැගෙනහිර බලනකොට හරි ශක්තිමත් බවක් දැනෙනවා. මෙතනයි සුදුසු. මෙතන වාඩි වෙනවා ලෞතර බුද්ධත්වයේ වෙනවා කියලා අදිෂ්ඨාන කරනකොට 14 රියන් මාණික්‍යමය ආසනය පෙර බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් පහළ වෙන අපූර්ව ආසනය අපේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රමාණයට ගැලපෙන්න 14 රියන් ප්‍රමාණයෙන් බෝධින් වහන්සේ ගාවින් ඉහළට මතුවෙනවා. ආන්ගේ ආසනයේ මත කුසතන ටික අතුරලා ජයශ්‍රී මහ බෝධිරාජයන්න් වහන්සේට පිට දීලා බෝසතාණන් වහන්සේ වාඩි වුණේ. මම මහ මුහුදේ ජලයට වඩා ලේ දන් දුන්නේ මේ වජ්‍රාසනය වෙනුවෙන් මේ බෝධින් වහන්සේ වෙනුවෙන්. මහ පොළොවේ පස් වලට වැඩිය මගේ මස් දන් දුන්නේ මේ වජ්‍රාසනය වෙනුවෙන් මේ බෝධින් වහන්සේ වෙනුවෙන්. මහ මේරු පර්වතයේ තරම් හිස් දන් දුන්නේ මේ වජ්‍රාසනය වෙනුවෙන් මේ බෝධින් වහන්සේ වෙනුවෙන්. හිමාල පර්වතයට වඩා ලොකුවට මගේ දරුවෝ වැල් වලින් ගැට ගහලා දාසකමට දුන්නවා අනන්තයි. දරුවෝ ගැට ගහලා දන් දුන්න වැල් කන්ද හිමාල පර්වතයට වඩා උසයි. එවන් දරුවන් එච්චර ප්‍රමාණයක් දන් දුන්නේ මේ වජ්‍රාසනය වෙනුවෙන් මේ බෝධින් වහන්සේ වෙනුවෙන්. මේ ආදි වශයෙන් අදිෂ්ඨාන කළා. මේ පාරමිතා සම්පූර්ණ කරපු හැටි මේ කාරණාව වෙනුවෙන් අද ඉතින්ට ආවා. එහෙනම් මේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේත් මා වෙනුවෙන්මයි මේ වජ්‍රාසනයත් මා වෙනුවෙන්මයි ලෞතර බුද්ධ රාජ්‍ය ලබා ගන්න මට සුදුසුම තැන මෙතනයි. මගේ ශරීරයේ ලේමස් ඇටනහර වේලිලා ගියත් ලෞතර බුද්ධ රාජ්‍ය නොලබා මේ වජ්‍රාසනයෙන් මම නැගිටින්නේ කියලා අදිෂ්ඨාන කරලා වාඩි වෙනකොට මාරයට ඒක දැනුණා. මොකද දෙවියෝ දසදහසක් සක්වල වලින් ඇවිල්ලා ප්‍රදේශයේම වහගෙන තියෙන වෙලාවේ මාර දිව්‍ය පුත්‍රයාට දැනුණා සිද්ධාර්ථ කුමාරයා සංසාරයෙන් එළියට යන්නයි හදන්නේ. එහෙම ගියොත් නම් ලේසියෙන් නවතින්නේ අසංඛ්‍ය ගානක් දෙනා මේකෙන් එළියට ගන්නවමයි. වහාම බුදු වෙන එක නවත්තන්න ඕන කියලා. එහෙම හිතලා මාර බෙරේ වයන්න පටන් ගත්තා. දසදහසක් සක්වල ඉන්න මාරයෝ රැස් වෙන්න පටන් ගත්තා.
දෙවියෝ සීසීකඩ විසිරෙන්න පටන් ගත්තා. සියලු දෙනාම නික්මිලා ගියා නාගයෝ නාගලෝකෙට ගියා. කිසිම කෙනෙක් බෝසතාණන් වහන්සේ ළඟ නෑ. විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ විතරයි ළඟ වැඩේ. හැමෝම බීතියටපත් වුණා. මාර පිරිස අහස මහ පොළොව වෙවුලවා බෝසතාණන් වහන්සේ ඉන්න ළඟ තැනට එන්න පටන් ගත්තා. හැම එක්කෙනා ගාම ආයුධයක් තියෙනවා. කෝටි ගාණක් කෝටි 10,000කට වඩා වැඩි. එකක්වත් එක ජාතියක ආයුධ දෙකක් නෑ. ඔක්කොම අලුත් වර්ගයේ ආයුධ. මේ ආයුධ දාලා ගෙහුවත් ආයුධ වැස්ස. විවිධ මූණු තියෙන අය. හරිම භයානකයි. මාරය ඇවිල්ලා වරුසා 9ක් වැස්සෙනවා. වැලි වරුසාව, ආයුධ වරුසාව, මඩ වරුසාව, උණුවල වරුසාව, අඟුරු වරුසාව, පර්වත වරුසාව, මහා ජල කඳන් වරුසාව, මේ ආදි වශයෙන් වරුසා 9ක් වස්සවල බෝසතාණන් වහන්සේට හානි කරන්න උත්සාහ කළා. බැරි වුණා. අන්තිමට බෝසතාණන් වහන්සේට කතා කරලා කියනවා සිද්ධාර්ථ ඔය ආසනිය මගේ කියලා. කරුණ පැහැදිලි කරලා දුන්නා. සාක්ෂි ඉදිරිපත් කරන්න කිව්වා. මාරියෝ කෑ ගහලා සාක්ෂි දුන්න තරමට මහ පොළොව වෙවුලුවා. සඳහන් කරනවා මාරියෝ කෑ ගහපු තරමට මහ පොළොව දෙබෑ වුණා නම් ගෙදුම් ගානක් යටට පුපුරනවා කියලා. ඒ තරම් මාරයන්ගේ හඬ. අන්තිමට ඇහුවා සිද්ධාර්ථ උඹටත් සාක්ෂි තියෙනවද? අට කතාවේ කියනවා බෝසතාණන් වහන්සේට බය හිතුනේ නැද්ද කියලා. ඊළඟට උත්තරයකුත් දෙනව නෑ. උන්වහන්සේට හිතුනේ මෙහෙමයි. ගිනි හුලකට පළඟැටියෝ ඔක්කොම එනවා. හැබැයි ඒ පළඟැටියෝ ආපහු යන්නේ නෑ ගිනි හුල ළඟ පිච්චෙන්න. මගේ පාරමිතා නැමැති අවිය ළඟ, පාරමිතා ශක්තිය නැමැති ගිනි හුල ළඟ මේ මාරියෝ මට හරියට පළඟැටියෝ වගේ. එනිසා අල්ප මාත්‍ර භීතියක් ඇති වෙන්නේ. සිද්ධාර්ථ ආසනේ මගේ කියලා කියනකොට සාක්කිය ඇහුවා. සාක්කිය තිබුණා. උඹටත් සාක්ෂි තියනවද කියලා මාරයා ගුගුරලා අහනකොට කිව්වා මගේ පාරමිතා ශක්තිය සිහිපත් කරන්නේ බෙස්සන්තර මහ බෝසතාණන් වහන්සේ මේ මහ පොළොවම කම්පා කරව දන් දුන්න බව සත්‍යයි. එදා කම්පා වෙච්ච මේ මහ පොළොව අදත් මට සාක්ෂි කියන බවත් සත්‍යයි කියනකොට මහ පොළොව වෙවුලන්න පටන් ගත්ත තරම් සඳහන් කරනවා. යොදුන් 150 දිග ගිරිමේ කළ හස්තියා පිට වෙවුලවල වසවර්තියා විසි කරලා බෝසතාණන් වහන්සේට දන ගහනකොට මාර පිරිස හිස් ලූලුවත් දුවන්න පටන් ගත්තා කියලා. සරණං ගච්ඡාමි